මම ඉස්කෝලේ යන්න නෙවෙයි අපායට යන්න ලෑස්තිලා ඉන්නේ. කැමති නම් උඹලත් වරේ. ඉතේ තියාගෙන පෑවන්නේ නැතුව කෙලින් කියාපන් ඉරු. අපි ආ උඹත් එක්ක අපාය යන්න නේ. බෝ සෙල්ලම් කරන්න එක්කන්නේ. මගේ බල්ලවත් යන්නේ නැහැ. ඒක දවල් හීනයක් වගේ මං හිතින් අයින් කරලා ඉවරයි. උඹට කැප්ටන් වෙන්න පුළුවන්. මම පොඩි කාලේ සීනි බෝල ගෑවේ. දත් පණුව කනවා කියලා ඒක නැවැත්තුවා. මේක සීනි බෝල කතා නෙමෙයි හිරු. අස්සේ ගියා. උගේ කියලා උඹත් නැති වෙන්න හදන්නේ. උඹලට මේක තේරෙන්නේ නැහැ. තේරෙනවා. මොකද තේරෙන්නේ නැත්තේ? අහවල් අමාරුවකට දෙහෙනම් උඹට මෙච්චර වඳින්නේ. මට කාගේවත් වැඳුම් පිදුම් ඕනෙත් නැහැ. මං කාටවත් වඳින්නෙත් නැහැ. හිතුවක්කාර වෙන්න එපා බං. ගියේ එකා ගියා. උඹ ගැන හිතපන්. ගියේ එකා ගියා. උඹලට හිතන්න පුළුවන්. ඌ ගියේ කොහමද කියලා මම හිතන්නේ. උඹට කාවරි සැකද? ඔව්. සැකයි. සැකේ වාසිය විත්තියල කියන කතාව මම පිළිගන්නේ නැහැ. ඒක පිළිගත්ත තර්කයක්නේ. මේකයි. කවුරු කෙනෙක්ට සංවිධානයෙන් ගැලවිලා යන්න උමනා වෙලා තියෙනවා කියලා අපි අනුමාන කරමු. මිනිහගේ අවශ්‍යතාවය සංවිධානයෙන් ගැලවෙන එක. ඒකට අවුලක් හදා ගන්න ඕනේ. මිනිහා කියනවා සංවිධානයේ අභ්‍යන්තර ක්‍රියාමාර්ග ගැන මිනිහට සැකයි කියලා. අන්න අවුල මතුවෙනවා. අවසාන විග්‍රහය විදියට මිනිහට සංවිධානයේ යන්න වෙනවා. දැන් මොකද වෙන්නේ? මිනිහා ඉස්සරහ දාපු සැකේ කාටද වාසි වෙලා තියෙන්නේ? මිනිහටමයි. ඊනියා සැකකාරයා නෙවෙයි සහෝදරයා. ඇත්ත ප්‍රශ්නයක් මතු කරන කෙනෙක්ට මොකද වෙන්නේ? ඔය ඉරනම නෙවෙයිද? සහෝදරයා වටේ කරකෙන්නේ මේගොල්ලෝ මැද තියාගෙන. අපි සංවිධානයේ දාලා ගියත් මේ කියන්නේ. මිනිහා පරමාදර්ශී චරිතයක්. මිනිහට සම්බන්ධකම් ගොඩක් තියෙන ගැත්ත. ඒ දේශපාලනිකව මිනිහා විශ්වාසවන්තයි. මිනිහා ගීතේ වැඩේ බාරගත්තද? මං කිව්වා තියෙනව අප්සෙට් නම් අලුතින් ලියන්න කියලා. ඔයාගේ අකුරු මගේ ඇඟීම් නැද්ද? ඔයාට එහෙම දේවල් තියෙනවද? මම කියන ලියන දේෙන් විතරක් මාව තේරුම් ගන්න. ඇත්තටම ඔයාද ලිව්වේ? ඇයි? විශ්වාස කරන්න බැරිද? ඔයා සාමාන්‍යයෙන් ලියන කෙනෙක් නෙවෙයි. මම ලියන එක අසාමාන්‍ය දෙයක්ද? ඔයා කොහොමත් අසාමාන්‍යයි. ඒත් මේව ලස්සනයි. ලස්සන මෙලඩි දෙකක් දාන්න. ඔයාට පුළුවන්. බලමු. බලන්න බෑ. කෙරෙන්න ඕනේ. ඔයාට ඕනේ වැඩ විතරයි. මාව නෙවෙයි. මේක සංවිධානයේ වැඩක්. මං සංවිධානයේ නෑ. මං ඉන්නවා.
මේ වැඩේ කරන්නේ මම. අපේ හැම යන්න කාගේවත් නම යන්න. මගේවත් ඔයාගේවත් හැම යන්නේ නැහැ. මිනිස්සුන්ට යන්නේ වැඩේ විතරයි. ඒක එදත් එහෙමයි. අදටත් එහෙමමයි. මට බොක්ස් එකක් හොයලා ඕනේ. මොකටද? ඔයාගේ වචන බොක්ස් එකක් ඉල්ලනවා. හොයාගන්න බලන්න. බලන්න බෑ. කෙරෙන්න ඕනේ. කොසාගරේ බචි ඔයත් දැන් මේ ඉස්කෝලේ මියුසික් උගන්වන්නේ? මං අභිදිනත් වාදකේ. හොයන්න විධිමත් ගුරුවරයා. ඔයා පචීගෙන් මියුසික් ඉගෙන ගන්නද? මේ හලෝ. බචි බොක්ස් එකක් ඇව්වා. මං ගාව තිබුණේ දරන් ආවා. කොහෙද මේ ගෑණි? ඒකිට උන ඇයි? තෙමිලා. කාලෙකින් වැහිපදක් දැක්කේ නැහැ. කොහේ ගිහලා? මහින්න මොනද තෙමෙන්නේ?